හරි. එතකොට අපි කතා කරන්න යන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ 2024 දෙවන වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මේකේ තියෙනවා එක්තරා ඔරලෝසු වර්ගයක් ආනයනයේදී වටිනාකමෙන් 10%ක තීරුබද්දක් අය කරයි නම් රුපියල් 5000ක ආනයනික වටිනාකමක් ඇති ඔරලෝසුවක් සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල කොපමණද කියලා. හරි. එතකොට අපිට මේ 10 වසරේදී අපි ඉගෙන ගන්නවන්නේ ප්‍රතිශත පාඩම යටතේ බදු වර්ග 4ක්. මොනවාද බදු වර්ග 4? වරිපනම් බදු, තීරු බදු, ආදායම් බදු, එකතු කළ අගය මත බදු. එහෙම නැත්නම් අපි කිව්වොත් වැට් කියලා. එකතු කළ අගය මත බදු කියන්නේ වැට්. හරි. එතකොට ඔය බදු වර්ග 4න් අපිට මේ කෙටි ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. සාමාන්‍ය විභාග කෙටි ප්‍රශ්නයක් දෙනවා අපිට. එතකොට මෙතන තියෙනවා තීරු බදු ගාණක්. ආනයනික වටිනාකමෙන් 10%ක තීරු බද්දක් අය කරනවලු. එහෙනම් රුපියල් 5000ක ආනයනික වටිනාකමක් ඇති ඔරලෝසුවකට ගෙවන්න ඕන තීරු බදු මුදල කීයද කියලා අහනවා. නිකම්ම බදු මුදල අහන්නේ. අපි දන්න සරල සූත්‍රය තමයි මොකද්ද? බදු සමානයි වටි ගුණ කිරීම ප්‍රති. බදු සමානයි වටි ගුණ කිරීම ප්‍රති කියන සූත්‍රය පාවිච්චි කරලා අපිට මේකේ බදු මුදල හොයන්න පුළුවන්. බදු සමානයි වටි ගුණ කිරීම ප්‍රති කියන්නේ බදු මුදල සමානයි වටිනාකම ගුණ කිරීම බදු ප්‍රතිශතය. බදු මුදල සමානයි වටිනාකම ඒ කියන්නේ අර අපි භාණ්ඩයේ වටිනාකම ගින්නන ආයතනික වටිනාකමක් කියලා කියන්නේ. ආයි වටිනාකම ගුණ කිරීම බදු ප්‍රතිශතය. එතකොට අපිට මේකට ආදේශ කරොත් එහෙම අගයන් ටික දීලා තියෙන ආනයනික වටිනාකම රුපියල් 5000යි 5000 ගුණ කිරීම බදු ප්‍රතිශතය 10%යි. හරිම ලේසි ප්‍රශ්නයක්. 10%යි. මොකද වෙන්නේ? මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ අග බිඳුවට මේ අග බිඳුව කැපෙනවා. අපිට ගන්න පුළුවන් බදු මුදල රුපියල් 500යි කියලා. කෙලින්ම බදු මුදල අහන්නේ බදු මුදල හොයන්න කියලා කියන්නේ. ඉතින් බදු මුදල රුපියල් 500යි කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ABD ත්‍රිකෝණයේ BD පාදය E දක්වා දික් කර ඇත. ABD ත්‍රිකෝණයේ BD පාදය E දක්වා දික් කර ඇත. BD සමානයි AD නම් බලමු. BD සමානයි AD කියලා දීලා තියෙනවා. AD නම් දියති තොරතුරු අනුව x අගය සොයන්න. දීලා තියෙන තොරතුරු අනුව x වල අගය හොයන්නලු. දැන් මේ බලන්නකො මේකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ABD කියන ත්‍රිකෝණයේ BD පාදය E දක්වා දික් කරලා තියෙනවා. හරි. එතකොට මේ ත්‍රිකෝණයේ තව මෙන්න මේ පාද දෙක සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක් වෙන්න ඕනේද? ඒ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයන්නේ. සමද්විපාද ත්‍රිකෝණයක තියෙන වැදගත් ලක්ෂණය විශේෂ ලක්ෂණය මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන පාදවලට සම්මුඛව තියෙන කෝණත් සමාන වෙන්න ඕනේ. පාද දෙකක් සමාන නම් ඒ සමාන පාදවලට සම්මුඛව තියෙන කෝණත් සමාන වෙන්න ඕනේ. කියන්නේ මේ කෝණයයි මේ කෝණයයි හරියටම සමාන වෙන්න ඕනේ. දැන් අපි දන්නවා මේ කෝණය x කියලා. ඒ කෝණය x නම් මෙයත් මොකක් වෙන්න ඕනේද? එයත් xම වෙන්න ඕනේ. එහෙනම් අපිට මෙතනට x කියලා දාගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපි දන්නවා ප්‍රමේයක් ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. ඒ මොකද්ද? බාහිර කෝණ ප්‍රමේය අපි දන්නවා එහෙනම්. එහෙනම් අපිට මෙන්න මේක ගන්න පුළුවන්. මෙතනත් දීලා තියෙන රූපයට අනුවත් මෙන්න මේ කෝණ දෙකේ එකතුව බාහිර කෝණයට සමානයි කියලා. හරි. එහෙනම් අපි ගමු x එකතු කිරීම x සමානයි 120යි. හේතුව බාහිර කෝණ ප්‍රමේය. දැන් අපි සාමාන්‍යයෙන් මේ කෙටි ප්‍රශ්න වල නම් හේතු ලිවීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මේ ලිව්වත් කමක් නැහැ ඉතින්. ලියලා දාන්න. නිකන් දන්න එකනේ. හරි. x දන x කියන්නේ 2x 2x සමාන එහෙනම් 120යි. දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා. x සමානයි 120 දෙකෙන් බෙදුවොත් අංශක 60යි කියලා ගන්න පුළුවන්. එහෙනම් x වල අගය කීයද? අංශක 60යි. හරි. ඊළඟට සුළු කිරීමක් තියෙනවා බලන්න. මොකද්ද මේ තියෙන්නේ? වීජය භාග ආශ්‍රිත සුළු කිරීමක් නේ. වීජය භාග අඩු කිරීම. එතකොට මේ වීජය භාග දෙකක් අඩු කරනවා නම් හරි එකතු කරනවා නම් හරි. වීජය භාග නෙමේ මොනා හරි භාග දෙකක් එකතු කරන්න අඩු කරන්න නම් ඒ දෙන්නගේ හරයන් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. හරයන් සමාන නැත්නම් අපිට භාග එකතු කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. ඒ කියන්නේ පොදු හරයක් නැතිව
භාග එකතු කිරීම අඩු කිරීම කරන්න බෑ. එහෙනම් අපි මෙතනදී මුලින්ම කරන්න ඕන දේ තමයි පොදු හරයක් හදාගන්න එක. මුලින්ම පොදු හරයක් හදාගන්න ඕනේ. දැන් කොහොමද පොදු හරයක් හදාගන්නේ? පොදු හරයක් හදාගන්නේ දීලා තියෙන භාග දෙකේ හරයන් වල කුඩා පොදු ගුණාකාරය පාවිච්චි කරලා. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය පාවිච්චි කරලා තමයි අපි පොදු හරයක් හදාගන්නේ. එතකොට 5m වර්ගය සහ 2m කියන දෙන්නාගේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද? ඔයාට එකපාර හිතා ගන්න බැරි. දැන් මට නම් එකපාර හිතන්න පුළුවන්. ඔයාට එකපාර හිතා ගන්න බැරි නම් පැත්තක ලියලා හදාගන්න. කිසිම අවුලක් නැහැ. 5m වර්ගය 2m මේ දෙන්නාගේ කුඩා පොදු ගුණාකාරය. දැන් මම කුඩා පොදු ගුණාකාරය ගන්න ලේසි ක්‍රමයක් කියන්නද මෙතනදී? මේ ගාන වීජීය භාග ගානනේ. වීජීය භාග ගානකදී අර කුඩා පොදු ගුණාකාරය භාවිතා කරන්න වෙනවා. හැබැයි ඒක අර කුඩා පොදු ගුණාකාරය භාවිතා කරලාම හදනවා කියලා ඒක වෙනම හදලා දැක්වීම අත්‍යවශ්‍ය නැහැ. වීජීය භාග ගානන්නේ මේක. මෙතන බලාපොරොත්තු වීජීය භාග. එතකොට ඒක ඇතුලේ හැංගිලා තියෙනවා කුඩා පොදු ගුණාකාරය කියන එක. හැබැයි කුඩා පොදු ගුණාකාරය හදන්න වෙනම ගානක් විභාගෙදි දෙනවා. ඒතොර මේකෙදි ඔයා කුඩා පොදු ගුණාකාරය කියන එක නිකන් හිතලා මෙතනට ගත්තත් අවුලක් නැහැ. අර පැත්තක ලියලා හදන එක අත්‍යවශ්‍ය නැහැ. ඒක නිසා මේ එකපාර හිතලා ගන්න පුළුවන් නම් අන්න එකපාර හිතලා ගන්න. ඒක තමයි මෙතන තියෙන වැඩේ. හරි. එතකොට 2n බෙදීම 5m වර්ගය සහ 2m 3 බෙදීම 2m. එතකොට හරයන් දෙක මෙන්න මේ දෙන්න. මේ දෙන්නයි කුඩා පොදු ගුණාකාරය ගන්න කොහොමද එකපාර. හරි. මෙතන ඉලක්කම් දෙකක් තියෙනවානේ සංඛ්‍යා දෙකක්. සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය වෙනම හිතන්න. වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය වෙනම හිතන්න. දැන් අපි වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය ගනිද්දි කියනවා වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය කියන්නේ එකිනෙකට වෙනස් පදවල වැඩිතම බලයන්ගේ ගුණිතය. මොකද්ද? එකිනෙකට වෙනස් පදවල වැඩිතම බලයන්ගේ ගුණිතය. එතකොට මෙතන එකිනෙකට වෙනස් පද කියලා ගොඩක් ඒවා නැහැ. m විතරයි තියෙන්නේ. එතකොට m ගේ වැඩිතම බලය කියන්නේ m වර්ගයනේ. එහෙනම් මේ දෙන්නා ගත්තාම m වර්ගය අනිවාර්යෙන් කුඩා පොදු ගුණාකාරයට එන්න ඕනේ. හරි. එහෙනම් අපි වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය අරගෙන ඉවරයි. ඊට පස්සේ මේ 5යි 2යි කියන දෙන්නයි කුඩා පොදු ගුණාකාරය මොකද්ද? 5යි 2ගේ කුඩා පොදු ගුණාකාරය 10යිනේ. 5 වරක් 2 10යි. එකපාර ගන්න පුළුවන්. එහෙනම් මෙතන පොදු හරය අපිට 10යි m වර්ගය කියලා ලියා ගන්න පුළුවන්. හරි. 10m වර්ගය කියලා ලියා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟට අපි මොකද්ද කරන්නේ? මේ 5m වර්ගය 10m වර්ගය වෙන්න කීයෙන්ද ගුණ වෙන්න ඕන කියලා බලනවා. 2කින් ගුණ වෙන්න බෑ. එහෙනම් එයාගේ ලවයත් අපි 2කින් ගුණ කරගන්නවා. ඊට පස්සේ මේ 2m 10m වර්ගය බවට පත් කරන්න කීයෙන් ගුණ කරන්න ඕනේද කියලා බලනවා. 2 10ක් කරන්න නම් දෙවරක් 5නේ 10 වෙන්නේ. 5න් ගුණ කරන්න ඕනේ. m වර්ගය කරන්න නම් m ගෙනුත් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හරය 5යි m ගෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් යාගේ ලවයත් 5යි m ගෙන් ගුණ කරනවා. අපි භාග සංඛ්‍යාවක හරයක් හරි ලවයක් හරි තනිව ගුණ කරන්නේ නැහනේ. දෙන්නම ගුණ කරන්න ඕනේ. එක්කෙනෙක් කිසියම් එකකින් ගුණ කරොත් අනිත් එක්කෙනත් ඒකෙන්ම ගුණ කරන්න ඕනේ. හරි. එහෙම ගුණ කරපුවාම අපිට එනවා උඩ මෙන්න මෙතනින් දෙවරක් 2n කියන්නේ 4n 3 වරක් 5m කියන්නේ 15m. එහෙනම් 4n ඍණ 15m කියලා හදා ගන්න පුළුවන්. ඔන්න ඔක තමයි එහෙනම් අපිට ලැබෙන්නේ වීජීය භාග සුළු කිරීමෙන්. හරි. ඊළඟට කුලක ගානක් තියෙනවා බලමු. A ඡේදන B dash ප්‍රදේශය දී ඇති කුලකයේ අඳුරු කර දක්වන්න. A ඡේදන B dash ප්‍රදේශය දී ඇති කුලකයේ අඳුරු කර දක්වන්න. හරි. මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ සලකුණේ තේරුම ඡේදනය. ඊට පස්සේ B dash කියලා තියෙනවා. හරි. A කියන එකේ තේරුම මොකද්ද? නිකම්ම ඒව දීලා තිබ්බොත් ඒකේ තේරුම Aට අයිති කියන එක. B dash කියලා කියන්නේ Bට අයිති නැති කියන එක. A කියන්නේ Aට අයිති, B dash කියන්නේ Bට අයිති නැති. හරි. එතකොට ඒ දෙන්නගේ ඡේදනය Aට අයිති සහ Bට අයිති නැති කොටස් දෙකේ ඡේදනය ගන්න කියලා තමයි මේ කියන්නේ. ඡේදනයක් කියන්නේ මොකද්ද? ඡේදනයක් කියන්නේ කිසියම් කුලක දෙකකට නැත්තම් කීපයකට පොදු කියන අර්ථය තමයි ඡේදනය කියන එකේ තියෙන්නේ. එතකොට මේක එහෙනම් අවසානයේ තේරුම තමයි Aට අයිති සහ Bට අයිති නැති ප්‍රදේශවලට පොදු ප්‍රදේශය කියන එක. එතකොට කුලකයේ අපි අඳුරු කරන්න ඕනේ මේ දෙන්නට පොදු ප්‍රදේශය. හරි. අපි මේකෙදි මෙහෙම වැඩක් කරමු. අපි හරි දාගෙන යන්කෝ අදාළ ප්‍රදේශවලට. මුලින්ම Aට අයිති ප්‍රදේශ ටික බලමු අපි. Aට අයිති ප්‍රදේශවලට හරි දා ගන්නවා.
එතකොට මෙන්න මේක ඇතුලේ ඒට අයිති ප්‍රදේශ කියන්නේ මේ රවුම ඇතුලේ තියෙන සියලුම ප්‍රදේශ. ඒ කියන රවුම ඇතුලේ තියෙන සියලුම ප්‍රදේශ ඒට අයිති. මේ දෙක අයිති. අපි එහෙනම් එතනට හරි දෙකක් දාගන්නවා. මෙතනත් අයිති, මෙතනත් අයිති. ඒට අයිති. හරි. ඊළඟට B ට අයිති නැති. මෙන්න තියෙනවා B රවුම. හරි. B රවුම ඇතුලේ තියෙන ප්‍රදේශ B ට අයිති. ඊට එළියෙන් තියෙන. හරි. B කියන රවුමට එළියෙන් තියෙන ප්‍රදේශ B ට අයිති නෑනේ. එහෙනම් B ට අයිති නැති ප්‍රදේශ මොනවාද? මෙන්න මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි. B ට එළියෙන් තියෙන ප්‍රදේශ තමයි B ට අයිති නැත්තේ. හරි. එහෙනම් අපි එතනටත් හරි දෙකක් දාගමු වෙන පාටකින්. මේ මේක B ට අයිති මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි. B ට අයිති නැති ප්‍රදේශය. හරි. එතකොට දැන් අපි අවස්ථා දෙක සලකලා හරි දාගත්තා. ඒට අයිති ප්‍රදේශ වලට හරි දාගත්තා. ඊට පස්සේ B ට අයිති නැති ප්‍රදේශ වලට හරි දාගත්තා. ඔය අවස්ථා දෙකම කතා කරද්දී ඔන්න අපිට ප්‍රදේශයක් ලැබිලා තියෙනවා. අර ಜಾති දෙකේ හරි දෙකම වැටිච්ච. දැන් මේ ප්‍රදේශය ගත්තොත් එහෙම එතනට වැටලා තියෙන්නේ නිල් පාට හරියක් විතරයි. මේ ප්‍රදේශය ගත්තොත් එහෙම එතනට වැටලා තියෙන්නේ රතු පාට හරියක් විතරයි. හැබැයි මේ ප්‍රදේශය ගත්තොත් බලන්න ඒ ප්‍රදේශයට රතු හරියයි නිල් හරියයි කියන දෙකම වැටලා තියෙනවා. ඒ කියන්නේ අපි සලකනු ලබන අවස්ථා දෙකේදීම හරි වැටලා තියෙනවා. ඒ කියන්නේ එයා දෙකටම පොදු වෙන්න ඕනේ. හරිනේ එහෙනම් අවස්ථා දෙකටම පොදු ප්‍රදේශය තමයි ඡේදනය කිව්වේ. එහෙනම් අපිට අවශ්‍ය ප්‍රදේශය තමයි මේ හරි දෙකම වැටිච්ච ප්‍රදේශය. එහෙනම් අපිට එතන අඳුරු කරලා දාන්න පුළුවන්. මෙන්න මේ විදියට. හරි. හරිනේද එහෙනම්? ඔන්න එහෙනම් අපි A ඡේදන B dash ප්‍රදේශය අඳුරු කරා. ඔයාටත් ඔන්න ඔය හරි ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. එක් එක් අවස්ථාව සලකලා හරි දාලා දෙන්නටම පොදු ප්‍රදේශය හොයාගන්න පුළුවන්. හරි. එතන ඉස්සරහට යමු අපි එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට එනවා. x වර්ගය වතාවක් y වල ඍණ 1 වර්ගය බෙදීම xy කියලා තියෙනවා. සුළු කර පිළිතුර ධන දර්ශක සහිතව ප්‍රකාශ කරන්න. හරි. දර්ශක ආශ්‍රිත ප්‍රශ්නයක්. බලමු අපි. එතකොට මුලින්ම අපි දීලා තියෙන එක්කෙනාව ගමු x වර්ගය y ගේ ඍණ 1 වෙනි බලයේ වර්ගය බෙදීම xy. පොඩ්ඩක් දර්ශක නීති ටික මතක් කරන්න බලන්න. පොඩි දේවල් ටික සංකේත ඇසුරෙන් ගන්නම්කො. x වල a ගුණ කිරීම x වල b කියලා තියෙනවා නම් සමාන පාස් සහිත බල දෙකක් ගුණ කරොත් එහෙම ඒවයි දර්ශක මොකද වෙන්න ඕනේ? මුලින්ම පාදයේ දර්ශකය ඒවත් දන්නවත් දන්නේ නැනක සමහර අය. මම ඊට චුට්ටක් මතක් කරන්නම්කො. අපි මොකක් හරි දර්ශක ආකාරයෙන් ලිව්වොත් එහෙම මේක තව පොඩ්ඩක් සංඛ්‍යාවක් ගමු. 2 5 වගේ ගමු. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි දෙකේ ඒවා පහක් එකට ගුණ වෙලා කියන එක. දෙකේ ඒවා පහක් එකට ගුණ වෙලා කියන එක. එතකොට දෙකේ ඒවා පහක් එකට ගුණ වෙච්ච අවස්ථාවකදී ඒක කෙටි කරලා දක්වන්න තමයි අපි මේ දර්ශක අංකණය පාවිච්චි කරන්නේ. කියන්නේ එකම සංඛ්‍යාවක් නැවත නැවත කිහිප වතාවක් ගුණ කරලා තියෙද්දි ඒක කෙටි කරලා දක්වන්න අපි දර්ශක අංකණය පාවිච්චි කරනවා. එතකොට දර්ශක අංකණයේ මේ උඩින් ලියන එක්කෙනාට අපි කියනවා දර්ශකය කියලා. දර්ශකය. ඒතර මෙයාට කියනවා අපි පාදය කියලා. හරි. ඒතර ඕවරෝල් ඔක්කොම ටික ගත්තාම මේ සම්පූර්ණ එකට කියන අපි බලයක් කියලා. හරි. ඒතර මෙයා පාදය, මෙයා දර්ශකය, සම්පූර්ණ එකට අපි කියනවා බලය කියලා. හරි. අපිට දීලා තියෙන එකට අනුව අපි පොඩ්ඩක් බලමු දර්ශක නීති ටික. හරි. දර්ශක නීති ටික චුට්ටක් මතක් කරගෙනමු. අපි සමාන පාද සහිත බල දෙකක් ගුණ කරොත් මතක් කරන්න සමාන පාස් සහිත බල දෙකක් ගුණ කරොත් මොකද වෙන්නේ කියලා. සමාන පාස් සහිත බල දෙකක් ගුණ කරොත් ඒවායේ දර්ශක එකතු වෙනවා. ඊට පස්සේ සමාන පාස් සහිත බල දෙකක් බෙදුවොත් එහෙම ඒවායේ දර්ශක අඩු වෙනවා. ඊට පස්සේ බලයක බලයක් ගත්තොත් අපි මෙන්න මේ අවස්ථාවට කියනවා A ගේ x වෙනි බලයේ b වෙනි බලයේ බලයක බලයක් ගත්තොත් එහෙම මේ දෙන්න ගුණ වෙනවා. එතකොට x ගේ a b කියලා අපිට ලියන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය સિદ્ધාන්ත තුන එතනදී පාවිච්චි වෙනවා. ඊට අමතරව තව ගත්තොත් එහෙම අපි මොකක් හරි ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරනවා නම් අපිට යාව ඉර යටට දාලා ලියන්න පුළුවන්. නැත්තම් ඉර යට තියෙන ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරනවා නම් එයාව ඉර උඩට දාලා ලියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඉර උඩ තියෙන ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න ඉර යටට දාන්න ඕනේ. ඉර යට තියෙන ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරනවා නම් ඉර උඩට දාන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි අපේ මූලික સિદ્ધාන්ත ටික දර්ශක නීතිවල. හරි. එතකොට
දීලා තියෙන ගානට එමු අපි. දීලා තියෙන ගාන ගත්තොත් එහෙම x වර්ගය වතාවක් y ඍණ 1 වර්ගයේ බෙදීම xy කියලා තියෙනවා. නිකම්ම xy කිව්වහම මේවායේ බලයන් වෙන්නේ පළවෙනි බලයන්. හරි. උඩ එක්කෙනා ගත්තොත් එහෙම අපි මෙතනින් පටන් ගමු. මෙතන තියෙනවා බලයක බලයක් ගුණ වෙනවා. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. x වර්ගයේ ගුණ කිරීම y වල කීය දෙන්න ඕනේ? දෙවරක් ඍණ 1. දෙවරක් ඍණ 1 කියන්නේ ඍණ 2යි කියලා ගන්න පුළුවන්. බෙදීම x ගුණ කිරීම y කියලා ගමු අපි. හරි. එතකොට මෙතනදී අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙතන පල්ලෙහා x ඉන්නවා. ඊට පස්සේ මෙතන x වර්ගයක් තියෙනවනේ. එතකොට 1x එක්කට 1x එකක් කැපෙනවා. කියන්නේ මේ දෙන්නා බෙදෙනවනේ. දර්ශක දෙක. එතකොට දැන් සමාන පාස් සහිත බල දෙකක් බෙදීමක් නෙමේ තියෙන්නේ. සමාන පාස් සහිත බල දෙකක් බෙදද්දි මොකද වෙන්න ඕනේ? දර්ශක අඩු වෙන්න එපා. එතකොට මෙයාගේ තියෙන දර්ශකය දැන් 1. එතකොට මෙයාගේ තියෙන්නේ 2. එතකොට දෙකෙන් එකක් අඩු වෙලා එකක් ඉතුරු වෙනවනේ. එතකොට දෙකෙන් එකක් අඩු වෙනවා. අපි ඒක මෙහෙම ලියමුකෝ. x වල 2 ඍණ 1. ඔහොම ගත්තා. y වල මොකද වෙන්නේ? දැන් y වල උඩ තියෙනවා ඍණ දර්ශකයක්. යට තියෙන්නේ ධන දර්ශකයක්. අපිට මේ ඍණ දර්ශකය පහළට දාගෙන ඉන්න පුළුවන්. ඉරෙන් යටට දැම්මොත් මෙයාව ධන කරගන්න පුළුවන්. එහෙනම් අපි ඉර යටට දානවා. මෙහෙම y ගුණ කිරීම y වල 2. දැන් මේ ඍණ දර්ශකයේ පහළට යද්දි ධන දර්ශකයක් වුණා. y වල 2 වුණා. හරි. අපිට උඩින් ගන්න පුළුවන්. මෙතන x වල දෙකෙන් එකක් අඩු වුණොත් x එකක් ඉතුරු වෙනවා. ඒ කියන නිකම්ම x කියලා ගන්න පුළුවන්. යට මොකද වෙන්නේ? y වතාවක් y ගේ වර්ගය. කියන්නේ මෙතන පළවෙනි බලය තියෙනවා, මෙතන දෙවෙනි බලය තියෙනවා. මේ සමාන පාස් සහිත බල දෙකක් තියෙන්නේ. එහෙනම් ಗುಣ කරද්දී දර්ශක එකතු වෙන්න ඕනේ. y ගේ 3 කියලා ගන්න පුළුවන්. එහෙනම් x බෙදීම y වල ඝනය ඔන්න ඔය විදිහට තමයි ධන දර්ශක සහිතව පිළිතුර ප්‍රකාශ කරන්නේ. මේක හදන්න විවිධ ක්‍රම තියෙනවා. ඔයාලට එක් එක් අවස්ථාවේදී විවිධාකාරයෙන් සලකලා මේකේ උත්තරය ගන්න පුළුවන්. ඒතකොට මම මේ විදිහට තමයි ගත්තේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි. ඒතකොට මම මෙතනදී දර්ශක නීති ටිකක් චුට්ටක් මතක් කරා. එහෙමම අපි ගානත් ඉවර කරා. හරි. ඉස්සරහට යමු එහෙනම්. ඊළඟට තියෙනවා සාධක සොයන්න. මේ තියෙන්නේ මොකද්ද මේ? එක වර්ගයක් තියෙනවා, අඩු කිරීමක් තියෙනවා, තව 9 වගේ සංඛ්‍යාවක් තියෙනවා. මෙතන මට නම් දැන් බැලුමට පේනවා මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අන්තරයක්. සමහර අයට පේන්නේ නැහැ. එක වර්ගයයිනේ තියෙන්නේ, වර්ග දෙකක් නෑනේ. හැබැයි අපිට බලන්න 9 කියන එක්කෙනාව ලියන්න පුළුවන් නේද කවුරු හරි එක්කෙනෙක්ගේ වර්ගයක් කියලා. 9 කියන්නේ කාගේ වර්ගයද? 9 කියන්නේ 3 වර්ගය. නියමයි. හරි. එතකොට x වර්ගය ඍණ 3 වර්ගය කියලා මෙයාව ලියා ගන්න පුළුවන්. ඔන්න දැන් හැදෙනව නේද වර්ග දෙක අන්තරයක්. කොහොමද අපි වර්ග දෙක අන්තරයේ සාධක ලියන්නේ? මම සාධාරණ ආකාරය පොඩ්ඩක් මතක් කරන්නම්. a වර්ගයේ ඍණ b වර්ගයේ ආකාරයට තියෙන වර්ග දෙකක අන්තරයක් අපිට ලියන්න පුළුවන් සාධක විදියට a ඍණ b වතාවක් a ධන b කියලා. a වර්ගයේ ඍණ b වර්ගයේ ආකාරයට පද දෙකක් තිබ්බොත් එයාගේ සාධක ලියන්න පුළුවන් a ඍණ b a ධන b කියලා. එහෙනම් ඒ ආකාරයට ගත්තාම මෙයාවත් ගමු අපි x වර්ගයේ ඍණ 3 වර්ගය නම් අපිට ලියන්න පුළුවන් x ඍණ 3යි x ධන 3යි කියලා. පැහැදිලිද? හරිම ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊළඟට ඔන්න තියෙනවා වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න කියලා. ඉතාලම ලේසි ප්‍රශ්න. මේ නිකන් බලලා උත්තරය ලියන්න පුළුවන්. අපි කිව්වා කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද? කුඩා පොදු ගුණාකාරය කියන්නේ දීලා තියෙන වීජීය ප්‍රකාශනයක එකිනෙකට වෙනස් පදවල වැඩිතම බලයන්ගේ ගුණිතය. එකිනෙකට වෙනස් පදවල වැඩිතම බලයන්ගේ ගුණිතය. මොනවාද මෙතන තියෙන එකිනෙකට වෙනස් පද? m කියන්නේ එක්කෙනෙක්, n කියන්නේ තව එක්කෙනෙක්. දෙන්නයි ඉන්නේ. එකිනෙකට වෙනස් දෙන්නයි ඉන්නේ. එතකොට m ගේ වැඩිතම බලය මොකද්ද? m ගේ වැඩිතම බලය දෙවනි බලයනේ. n ගේ වැඩිතම බලයත් දෙවන බලය. මේතන m ලා සෙට් එක දිහා බලපුවාම m ගේ තියෙන වැඩිතම බලය 2. n ලා සෙට් එක බලපුවාම n ගේ තියෙන වැඩිතම බලයත් 2. එහෙනම් වැඩිතම බලයන්ගේ ගුණිතය තමයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ. m වර්ගය n වර්ගය කියලා ගන්න පුළුවන්. ඉතාලම ලේසි. හරි. එතනින් පස්සේ අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට. n සමානයි m වර්ගයේ ඍණ 2යි us සමීකරණයේ u උක්ත කරන්න. උක්ත කිරීමක් තියෙනවා. හරි. උක්ත කරනවා කියන්නේ මොකද්ද? උක්ත කරනවා කියන්නේ අපිට කියන එක්කෙනාව එක පැත්තක තනි කරනවා කියන එක. උක්ත කිරීමක් කියන්නේ තනි කිරීමක්. හරි. එක්කෙනෙක්ව කොහේ හරි පැත්තක එක්ක වම් පැත්තේ එක්ක දකුණු පැත්තේ එහෙම අපිට පැත්ත දාන්න කොහේ හරි තනි කරන්නයි ඕනේ.
හරි අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් u නේ තනි කරන්න ඕනේ. එහෙනම් u ඇතුළත් පදය අරගෙන අපිට මේ පැත්තට දාගන්න පුළුවන්. හරි මුලින්ම මෙයාව අරගෙන මේ පැත්තට දාගමු. මොකද මෙයා ඍණ වෙලානේ ඉන්නේ. ඍණ පදයක් නිසා එයාව ධන කරගන්න අපිට පුළුවන් වම් පැත්ත දකුණු පැත්තෙන් අරගෙන යාව වම් පැත්තට දාන්න. එතකොට අපිට ඒ ගමම්ම ඕන නම් මේ වම් පැත්තේ ඉන්න එක්කෙනාව දකුණු පැත්තට දාලා යන්නත් පුළුවන්. අපි පොඩ්ඩක් පියවරෙන් පියවර කරමු කමන්නේ හැමෝටම තේරෙන්න කියලා හිතලා. හරි මෙයාව අරගෙන දානවා මේ පැත්තට. එතකොට 2 us ධන n හරිද සමානයි m වර්ගය කියලා ගන්න පුළුවන්. 2 us ධන n සමානයි m වර්ගය. දැන් මෙතන වාට පැහැදිලි නේද? ඍණ 2 us එහා පැත්තට යද්දි ධන 2 us වුණා. ඒත් එක්කම මෙතන ධන n හිටියනේ. එයා තමයි මෙතනින් අපි දාගත්තේ. ඊට පස්සේ m වර්ගය මොකද වෙන්නේ? මේ පැත්තට ආවා. හරි. දැන් අපි 2 us ව තනි කරගත්තොත් තමයි ඊළඟට u ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕනේ u නේ යුක්ත කරගන්න. එහෙනම් 2 us තනි කරන්න මුලින්ම එහෙනම් ඊළඟට අපි n ව දාගන්න ඕනේ අනිත් පැත්තට. හරි. එහෙනම් අපි 2 us මෙතන තියලා n ව දාමු එහා පැත්තට m වර්ගයේ ඍණ n කියලා යාව ලියා ගන්න පුළුවන්. ඒතකොට ධන n එහා පැත්තට යද්දි ඍණ n වුණා. හරි දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් u නැතනි කරගන්න ඕනේ. එතකොට u ගුණ වෙලා තියෙනවා 2න් සහ s වලින්. එහෙනම් ගුණිතයක් ඉවත් කරන්න සමීකරණයකදී අපි මොකද්ද කරන්නේ? ගුණිතයක් ඉවත් කරන්න අපි දානවා බෙදීමක්. එහෙනම් අපිට දෙපැත්තම බෙදන්න පුළුවන් 2s වලින්. දෙපැත්තම 2s වලින් බෙදන්න පුළුවන්. මේ දෙකට දෙක කැපෙනවා s ටේස් කැපෙනවා. එහෙනම් අවසානයේ අපිට එනවා u සමානයි m වර්ගය ඍණ n බෙදීම s කියලා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට u උක්ත කරගන්න පුළුවන්. හරි. හොඳයි. අපි එහෙම 9 වෙනි ප්‍රශ්නට යමු. විසඳන්න කියලා තියෙනවා ද්විපද ප්‍රකාශන දෙක ගුණිතය සමානයි බිඳුවක් වෙන අවස්ථාවක්. හරි. එහෙනම් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ? එක් පදය සමානයි බිඳුවක් කරන්න තියෙන්නේ. බලන්න. x ඍණ 3. දැන් මෙහෙම ද්විපද ප්‍රකාශන දෙක ගුණිතය බිඳුර සමාන වෙනවා කියන්නේ එක්කෝ මෙයා බිඳුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා බිඳුවක් වෙන්න ඕනේ. පද දෙකක ගුණිතය බිඳුවක් වෙන්න නම් පද දෙකක් ගුණ කරද්දි බිඳුවක් වෙන්න නම් එක පදයක් අනිවාර්යෙන් බිඳුවක් වෙන්න ඕනේ. එහෙම නැතුව පද දෙක ගුණිතය බිඳුවක් වෙන්නේ නැහැ නේ. නිකන් හිතන්නකෝ මෙහෙම අවස්ථාවක්. a ගුණ කිරීම b කියලා ගන්නවා. ඒ දෙන්නේ ගුණිතය බිඳුවයිලු. නැත්නම් අපි සංඛ්‍යා දෙකක් ගමු. 5 වරක් 3 කීයද කියන්නකෝ. 5 වරක් 3 15යිනේ. එතකොට මෙතනින් අපි 5 කියන එක්කෙනාව බිඳුවෙන් ගුණ කරොත් උත්තරේ බිඳුව වෙන ඕනම සංඛ්‍යාව බිඳුවෙන් ගුණ කරොත් බිඳුවයි. ඒ කියන්නේ අපි 3 තිබ්බ තැනට බිඳුව දැම්මනේ. හරි. 3 තිබ්බ තැනට දැම්ම බිඳුව. 3 තිබ්බ තැනට බිඳුව දැම්මොත් කියන්නේ මේ පදයට වටිනාකමක් තියෙනවා මොකක් හරි. හැබැයි මේක බිඳුවක් නිසා ගුණිතය බිඳුවක් වෙනවා. හරි. ඊළඟට මෙතන අපිට 5 බිඳුව කරලා 3 දාන්න පුළුවන් ගුණිතයට. 5 බිඳුව ගුණ කිරීම 3. එතකොට 5 තිබ්බ තැනට බිඳුව දැම්ම අරයා 3 කරා ඒත් උත්තරේ බිඳුවයි. එහෙම නැත්නම් උතනට තිබ්බ පද දෙකටම බිඳුව දැම්මොත් බිඳුවරක් බිඳුවයි. එතකොට අපි දැන් මෙතනදී හරියටම දන්නේ නැහනේ x ඍණ 3ද බිඳුව x ධන 2ද බිඳුව කියලා. එතකොට අපි මොකද කරන්නේ? සාධාරණ අවස්ථාව සලකනවා. එක්කෝ මෙයා බිඳුව එක්කෝ මෙයා බිඳුව. දෙන්නගෙන් කවුරු හරි බිඳුව වෙන්න පුළුවන්. හරි. එහෙම දෙන්නගෙන් කවුරු හරි බිඳුව වුණොත් තමයි උත්තරේ බිඳුවක් වෙන්නේ. හරි. එතකොට අපි සාධාරණ අවස්ථාව සලකලා මෙයා බිඳුව හෝ මෙයා බිඳුව කියලා සලකනවා. ඒ කියන්නේ x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. අපිට කියන්න බෑනේ තාම හරියටම මෙයා විතරමයි බිඳුව. මෙයා විතරමයි බිඳුව. එහෙම කියන්න බෑනේ. ඒතර මම කියපු අවස්ථාවට අනුව බලන්න 5 වරක් 3 කියලා අපි ගත්තොත් එහෙනම් 15යි. ඒ කියන්නේ මේ දෙන්නාටම යම්කිසි අගයන් දෙකක් තියෙනවා නම් වටිනාකම් දෙකක් තියෙනවා නම් යම්කිසි අගයක උත්තරයක් එනවා. හැබැයි එක්කෙනෙක් බිඳුවක් වුණොත් 5 අගයේ වටිනාකම එහෙමම තියලා 3 තිබ්බ තැනට බිඳුව දැම්මා. එක්කෙනෙක් බිඳුව වුණොත් උත්තරේ බිඳුවක් වෙනවා. එයා නැතිව එයාව එහෙම වටිනාකම 3 තියලා අනිත් එක්කෙනා බිඳුව කරොත් මොකද වෙන්නේ? ඒත් උත්තරේ බිඳුවක් වෙනවා. එහෙම නැත්තම් දෙන්නම බිඳුව වුණා. බිඳුවෙන් ගුණ කරොත් ඒත් උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ අපිට දීලා තියෙන පද දෙක ගුණිතයේ බිඳුවක් වෙන්න අවස්ථා ආකාර තුනක් තියෙනවා. එක්කෙනෙක් එහෙමම ඉඳලා අනිත් එක්කෙනා බිඳුව කරන්න පුළුවන්. මෙයා ඉඳලා මෙයා බිඳුව කරනවා නැත්නම් දෙන්නම් බිඳුව වෙන්න ඕන. දැන් අපි හරියටම දන්නේ නැත්නම් මෙහෙම එක්කෙනෙක් අගයක් තියාගෙන අනිත් එක්කෙනා තමයි බිඳුව වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයාට අගයක් තියෙනවා මෙයා බිඳුවක් වෙනවා. එහෙම කියලා අපි හරියටම කියන්න දන්නේ නැති අවස්ථාවලදී අපි ගන්නවා
එක්ක මෙයා බිඳුව එක්ක මෙයා බිඳුව කියලා. ඒ කියන්නේ දෙන්නාම බිඳුවක් විය හැකියි කියලා. එතකොට අපි ලියන්නේ එහෙනම් මෙතනදී x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව කියලා. එතකොට මෙතනින් x ට තමයි අපි අගයන් ගන්න මේ දෙක විසඳලා x ට අගයක් ගන්න අපි ඍණ 3 දාන හැපැත්තට x සමානයි 3 හෝ x සමානයි මෙතනදී ධන 2 හැපැත්තට ගියොත් ඍණ 2 වෙනවා. x සමානයි 3 හෝ x සමානයි ඍණ 2 කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔය විදිහට අපිට ද්විපද ප්‍රකාශන දෙක ගුණිතේ බිඳුවක් වෙන වෙලාවේදී x ගේ අගයන් දෙක ගන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ මෙතනින් අවසානයේ අපිට ලැබෙන්නේ මොනවද දන්නවද? x සමානයි 3යි x සමානයි ඍණ 2යි කියලා ලැබෙන්නේ මේ ගුණිතය බිඳුවක් වෙන්න පුළුවන් අවස්ථා දෙක. x ට 3 දැම්මොත් 3 ඍණ බිඳුව x ට 3 දැම්මොත් 3 ඍණ 3 කියන්නේ මෙන්න මෙතනින් බිඳුවක් එනවා. බිඳුව මේ ප්‍රකාශනයෙන් ගුණ කරොත් එහෙම උත්තරේ බිඳුවයි. ඒතර එහෙම නැත්නම් x ට ඍණ 2 දැම්මොත් ඍණ 2යි ධන 2යි බිඳුවක් වෙනවා. මෙතනට එන්නේ එතකොට ඍණ 5යි ඍණ 5 වරක් බිඳුව කියන්නේ බිඳුව. ඒ කියන්නේ අර ප්‍රකාශන දෙකේ කොහොම හරි ගුණ වෙලා බිඳුවක් වෙන්න පුළුවන් අගයන් දෙක තමයි මේ ලැබෙන්නේ අවසානයේ x ගේ විසඳුම විදියට. හරි. අපි මේ වලට මේ මූල කියලාත් කියනවා. හරි. ඔය විදිහට ගන්න පුළුවන් එහෙනම්. හරි. 10 වෙනි ගානට යමු එහෙනම් අපි. පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගමන් ගන්නා වාහනයකට එක්තරා ගමනක් යාමට පැය දෙකක් ගත වේ. එම වාහනයම පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගමන් කළොත් එම ගමනට ගතවන කාලය හොයන්න කියලා කියනවා. හරි. මේකදී අපි දන්න ප්‍රධාන සූත්‍රය තමයි වේගය. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට මෙතන වේගයක් දීලා කාලයක් දීලා තියෙනවනේ. පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගියොත් පැය දෙකක් ගත වෙනවලු. ඒ කියන්නේ වේගයක් දීලා කාලයක් දීලා. ඒතර මේ සූත්‍රයට අනුව ගත්තොත් එහෙම ඔයා වේගයක් දන්නවා කාලයක් දන්නවා නම් ඔයා දුර විතරනේ දන්නේ නැත්නම් එහෙනම් අපිට මුලින්ම දුර හොයා ගන්න පුළුවන්. හරි. අපි මේ ගමනේ දුර හොයමු. එතකොට අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. එකපාර දුර ලියා ගන්න පුළුවන් මේ සමීකරණය භාවිතා කරලා කාලය මේ පැත්තෙන් ගුණ කරලා. දුර සමානයි මොකක්ද? දුර සමානයි වේගය ගුණ කිරීම කාලය කියලා. දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. එතකොට අපිට දුර ගන්න පුළුවන් එහෙනම් වේගය පැයට කිලෝමීටර් 60යි. 60යි km/h ඍණ 1 කාලය පැය 2යි. 2යි h කියලා දාන්න පුළුවන්. එතකොට h ට h ඍණ 1 කැපෙනවා. දෙවරක් 60 කියන්නේ 120යි කිලෝමීටර් කියලා ගන්න පුළුවන්. හරි. අපි සම්පූර්ණ දුර හොයාගත්තා. එහෙනම් ඊළඟට අපෙන් අහනවා එහෙනම් ගමනේ දුර දැන් අපි දන්නවා පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගමන් කළොත් එම ගමනට ගතවන කාලය. ඒතකොට අපි සම්පූර්ණ දුර දන්නවා, යන්න හදන වේගය දන්නවා. එහෙනම් අපිට කාලය හොයන්න පුළුවන්. දුරයි වේගයයි දන්නවනම් කාලය හොයන්න පුළුවන්. නොදන්නා එක හොයන්න පුළුවන්. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් කාලය සමානයි දුර බෙදීම වේගය. කාලය සමානයි දුර බෙදීම වේගය. දුර කොච්චරයිද? අපි හොයාගත්ත 120යි කිලෝමීටර කියලා. වේගය කීයද? 40යි km/h ඍණ 1. එහෙනම් km ට km කැපෙනවා, බිඳුවට බිඳුවක් කැපෙනවා. km ට km කැපුණා, බිඳුවට බිඳුව කැපුණා. 12 4න් බෙදුවොත් 3යි. මේ ඍණ h වල ඍණ 1 කියන එක නා උඩට දැම්මොත් h වෙනවා 3යි. h පැය 3යි කියලා ගන්න පුළුවන්. ගමනට ගත වන කාලය පැය 3කි. පැය 3කි. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ප්‍රශ්න 10ක් කතා කරා. අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. ඊළඟට මම සෙකන්ඩ් පාර්ට් එක අරන් එන්නම් මේකේ. මේ විදිහට අපි 10 වසර විභාගය වෙනකන් දැන් සෙකන්ඩ් ටර්ම් එක යන්නේ. ඉතින් සෙකන්ඩ් ටර්ම් එකට පොඩි අත්ලක් විදිහට තමයි මේක කරන්නේ. අපි සාකච්ඡා කරගෙන මේ වගේ ප්‍රශ්න ටිකක් ඉස්සරහට සම්පූර්ණ පේපරේම අපි සාකච්ඡා කරමු. ප්‍රශ්නේ හොම ටිකෙන් ටික සාකච්ඡා කරගෙන යමු. මම පුළුවන් වෙලාවට මේ විදිහට වීඩියෝ ටික හදලා ඔයගලන්ට දාන්නම්. බලාගෙන යන්න. හරි. එහෙනම් අද වැඩේ ඉවර කරමු.